පුංචි පැටියෙක් ගර්භණී මවගේ ගර්භාෂයේ වැඩෙන කාලය. මේ ගර්භණී කාලය දිනවලින් ගත්තොත් දින 280ක කාලයක්. සතිවලින් ගත්තොත් නම් සති 40ක කාලයක්. මාසවලින් බැලුවොත් මාස 9ක කාලයක් විදිහට තමයි සැලකන්නේ. ඉතින් මේ මාස 9ක කාලය අපි පහසුවට මාස 3 කොටස් 3කට වෙන් කර ගන්නවා. ඒකෙන් පළවෙනි මාස 3ක කාලය අපි පළවෙනි ත්‍රිමාසිකයේ විදිහටත් දෙවෙනි මාස 3ක කාලය අපි දෙවෙනි ත්‍රිමාසිකයේ විදිහට අවසන් මාස 3 අපි තුන්වෙනි ත්‍රිමාසිකයේ විදිහටත් හඳුන්වනවා. ඉතින් මේ එක් ත්‍රිමාසිකවලදී දරුවට වෙන වෙනස්කම් මොනවද? ඒ වගේම අම්මට වෙන වෙනස්කම් මොනවද? ඒ වගේම අම්ම කෙනෙක් මේ මාසවලදී ඉන්න ඕනේ, කන්න ඕනේ කොහොමද? ඇතිවෙන අපහසුතා මොනවද? මෙන්න මේ හැම කාරණයක් සම්බන්ධයෙන්ම අපේ channel එක තුලින් වීඩියෝස් අරගෙන එනවා. ඉතින් ඔයාලට අපේ channel එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා නම් ප්‍රයෝජනවත් වුණා නම් අපිව subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝස් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් අලුතෙන් කතා කර යුතු මාතෘකා තියෙනවා නම් ඒවා කමෙන්ට් එකක් විදිහට කමෙන්ට් සෙක්ෂන් එකට ඇතුළත් කරගෙන යන්න. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න හැමදාමත් වගේ ඔයාලව දැනුවත් කරන මම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණී ප්‍රනෑන්දු. අපි අද වීඩියෝ එකෙන් කතා බහ කරන්න යන්නේ මුල් මාස 3ක කාලය තුල. ඒ කියන්නේ මේ මුල් සති 12ක කාලය තුල කුස තුල වැඩෙන දරුවගේ වර්ධනය කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණය. ඉතින් හැම ගර්භණී මවක්ම මේ කාරණා සම්බන්ධයෙන් දැනුවත් වෙලා ඉන්නවා නම් ගොඩක්ම හොඳයි. ඔයාලා දන්නවා කාන්තාවගේ ගර්භාෂය තුල තමයි දරුවා වැඩෙන්නේ. ඉතින් කාන්තාවක් ගර්භණී නොවන අවස්ථාවක එයාගේ ගර්භාෂය එයාගේ අත මිට මෙලෙව්වම ප්‍රමාණය කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි ඒ තමන්ගේ අතමිට මෙලෙව්වහම ප්‍රමාණය ඒ කාන්තාව ගර්භණී නොවන අවස්ථාවේදී එයාගේ ගර්භාෂයේ ප්‍රමාණය. ඉතින් මේ ප්‍රමාණයට තියෙන ගර්භාෂය තමයි අර මාස 9ක් වගේ වෙනකොට කිලෝ 2ක් 2.5ක් විතර වෙන දරුවා දරාගෙන ඉන්න තරම් ප්‍රමාණයෙන් විශාල වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට ගර්භාෂයේ වැඩෙන දරුවගේ මුල් කාලය අපි හඳුන්වනවා කලලය විදිහට. සාමාන්‍ය කාන්තාවක් ගැප් ගත්තා නැත්නම් ප්‍රෙග්නන්ට් වුණා කියලා දැනගන්න යාගේ මේසස් වීම ප්‍රමාද වුණාම. ඉතින් ඔන්න මේසස් වීම ප්‍රමාද වුණාම යූරින් එකක් ටෙස්ට් කරලා නැත්නම් බ්ලඩ් එකක් ටෙස්ට් කරලා බලනවා. ඉතින් එතකොට ප්‍රෙග්නන්ට් කියලා අපි දැනගන්න කොටත් කුසේ වැඩෙන දරුවට මාස එකමාරක් ගත වෙලා ඉවරයි. ඉතින් ඒ වෙනකොටත් එයාගේ මොළය ස්නායු පද්ධතිය වර්ධනය වෙන්න පටන් අරන් තියෙනවා. මොළය ස්නායු පද්ධතිය වර්ධනය වෙනවා කියනකොට මතක් වෙන්නේ අපිට ෆෝලික් ඇසිඩ්. ඉතින් ෆෝලික් ඇසිඩ් මේ විටමින් එක අනිවාර්යෙන්ම ඕන වෙනවා මේ මොළය ස්නායු පද්ධතිය වර්ධනයට. මෙන්න මේ කාරණේ නිසා තමයි අර ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඉඳලා, ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මාස 3කට කලින් ඉඳලවත් මේ ෆෝලික් ඇසිඩ් පෙත්ත බොන්න කියලා කියන්නේ. ඊට කලින් ඉඳලා ගත්තා කියලා කාටවත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ ෆෝලික් ඇසිඩ් කියලා කියන පෙත්ත නැත්නම් මේ ෆෝලික් ඇසිඩ් විටමින් එක ශරීරයට අවශ්‍ය ටික උරාගෙන වැඩිපුර තියෙන ටික මුත්‍රා හරහා පිට වෙලා යනවා. ඒ නිසා කලින් ඉඳලා ගත්තා කියලා කාටවත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මොළයේ ස්නායු පද්ධතිය වර්ධනය වෙන ෆෝලික් ඇසිඩ් අවශ්‍යයි. අපි ගර්භණී කියලා දැනගන්නකොටත් මාස එකමාරක් ගත වෙලත් ඉවරයි. ඉතින් කලින් ඉඳලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ විදිහට වර්ධනය වෙන දරුවා මාස 2ක් විතර යනකොට එයාගේ මොළය ස්නායු පද්ධතියට අමතරව එයාගේ අර අවයව ටිකත් හැදෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම කකුල් මේ දේවලුත් හැදෙන්න පටන් ගන්න තියෙන්නේ. මාස එකමාරක් විතර වෙනකොට මේ වැඩෙන කලලේ දිග බැලුවොත් එහෙම මිලිමීටර් 5ක් විතර. ඒ කියන්නේ සෙන්ටිමීටරයක් තරම්වත් නැති තරම් මේ වැඩෙන කලලය. ඊටාම කුඩා ප්‍රමාණයක්. ඉතින් මේ විදිහට මාස 2 පහ වෙනකොට ඔන්න අවයව ටික හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න මාස 3 ලං වෙනකොට අවයව හැදිලා ඉවරයි. ඒ කියන්නේ යාගේ අභ්‍යන්තර අවයව මොළය, ඒ වගේම හෘදය, ඒ වගේම වකුගඩු, වෙනහලු, ඒ වගේම තමයි ආහාර මාර්ග පද්ධතිය මේ වගේ අභ්‍යන්තර අවයව සියල්ලම හැදිලා ඉවරයි. ඒ වගේම තමයි හෘදය ක්‍රියා කරන්න පටන් අරන්, රුධිරය පොම්ප කරන්නත් පටන් අරන්, හෘදය හොඳට ගැහෙනවා. ඒ වගේම මූණ එහෙම හොඳට මේ දවස්වල ස්කෑන් එකක් කරලා බැලුවොත් එහෙම පැහැදිලිව දැක ගන්න පුළුවන්. කකුල් මේ දේවල් හොඳට වර්ධනය වෙලා නියපොතු පවා වර්ධනය වෙලා තියෙන්නේ මේ මාස 3ක් වගේ වෙනකොට. ඒ කියන්නේ සති 12 ලං වෙනකොට. ඉතින් අර මුල් මාස එකමාරදී මිලිමීටර් 5ක් විතර තිබ්බේ. ඒ කියන්නේ සෙන්ටිමීටරයක්වත් ප්‍රමාණයක් නැතිව තිබ්බ මේ කලලය
දැන් සති 12 ලං වෙනකොට සෙන්ටිමීටර් 8ක් 9ක් විතර ප්‍රමාණයක් වෙන විදිහට වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා අර පොඩි අඩි රූල් තියෙන්නේ. ඒ පොඩි අඩි රූලකටත් වැඩිය මේ ප්‍රමාණයෙන් කුඩයි මේ කුසේ වැඩෙන දරුවා මේ සති 12 වගේ වෙනකොට. මොකද සෙන්ටිමීටර් 8මාරක් 9ක් විතර වෙන්නේ. ඉතින් මේ දරුවා, ඒ කියන්නේ කුසට ආපු මේ දරුවා මේ දවස්වලත් දඟලනවා. හැබැයි අම්මට මේ දැඟලීම දැනෙන්න තරම් ලොකු වෙනසක් නෙමෙයි. ඉතින් මේ විදිහට දැඟලීම දැනෙන්නෙත් නෑ. අනිත් එක තමයි ගර්භණී අම්මා මේ දවස්වල පිටින් දැක්කට ගර්භණී කියලා අඳුර ගන්න බෑ. ඒක දන්නේ කාඩ් එක ලියුව නිසා මිස් දන්නවා, ගෙදර අය දන්නවා, ඒ වගේම මොන සමහර අම්මලාගේ ළඟම ගෙදර කට්ටිය දන්නවා. ඔන්න ඔය කීප දෙනෙක් විතරයි එයා ප්‍රෙග්නන්ට් කියලා දන්නේ. මේ මුල් මාස 3ක කාලය උදරයේ ඉදිරියට නිරායමක් සිද්ධ වෙන්නේ නෑ. මොකද දරුවා ප්‍රමාණයෙන් කුඩයි. ඉතින් ඒ නිසා අම්මලාට හම්බෙන සැලකිලි ටිකක් මේ මුල් කාලේ අඩු වෙන්න පුළුවන්. මොකද එයා ප්‍රෙග්නන්ට් කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා බස් එකකට නැග්ගම සීට් එකක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ආස දේවල් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ දේවල් වලට හිත සවුත කරගන්න ඕනේ නැහැ. මුල් මාස 3 පෑන්නට පස්සේ ඔයාගේ උදරයේ ඉදිරියට නිරාගෙන එන්න පටන් ගන්නවා. ඒත් එක්කම පිටින් බැලුවත් ඔයා ගර්භණී කියලා පේන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ සති 12. ඒ කියන්නේ සති 12 ලං වෙනකොට දරුවගේ ලිංගික අවයවත් හැදිලා තියෙන්නේ. ඉතින් මේ ලිංගික අවයව හැදිලා තියෙන එකේ වාසිය තමයි ඔයාලා ආසයින ගෑන් ළමෙක්ද පිරිමි ළමෙක්ද කියලා බලාගන්න. ඉතින් ඇඟිලි ගැන ඉවසිල්ලක් නැතුව ඉන්නේ මට හම්බෙන්නේ ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා බලාගන්න. ඉතින් ඔන්න එහෙම ඔයා ස්කෑන් එකට ගියාම ඔයාගේ වෛද්‍යවරයාගෙන් අහනවා නම් මට ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා අඩුම සති 12 පහ වුණාම අහන්න ඕන. ඒ කියන්නේ සති 14වත් පහ වෙලා අහනවා නම් තමයි ගොඩක් හොඳ. ඊට කලින් ලිංගික අවයව හැදිලා තිබුණාට පැහැදිලිව හඳුර ගන්න අමාරුයි. අනිත් කාරණේ තමයි ඔයාලා දන්නවා මේ කුසේ වැඩෙන පුංචි දරුවා වැඩෙන්නේ වතුර පිරුණු වතුර මල්ලක් ඇතුලේ. ගර්භාෂය ඇතුලේ වතුර පිරුණු, ඒ කියන්නේ පටල වලින් ආවරණය වුණ වතුර මල්ලක් ඇතුලේ තමයි මෙයා වැඩෙන්නේ. මේ වතුර කිව්වට මේව වතුරව නෙමෙයි. මේකට අපි ඇමිනොටික් ෆ්ලුයිඩ් එක කියලා හඳුන්වනවා. ඉතින් ඔයාලා හිතන්නකෝ බැලුන් එකක් පටල වලින් ආවරණය වෙලා තියෙන්නේ. මේක ඇතුලේ වතුර පිරලා තියෙනවා. මේක ඇතුලේ තමයි පුංචි පැටියා වර්ධනය වෙන්නේ. ඉතින් මේක ඇතුලේ, ඒ කියන්නේ වතුර මල්ලක් ඇතුලේ වර්ධනය වෙන්න හේතුව තමයි එයාට මේ බාහිර පීඩනයන් වලට ඔරොත්තු දෙන්න හැකියාව තියෙනවා. කියන්නේ බාහිරින් මොකක් හරි ඝටනයක් පීඩනයක් ආව කියලා දරුවට කිසිදු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එයා ඊටාම ආරක්ෂාකාරීව ඉන්නවා. එයාට හානියක් වෙන්නේ නැති වෙන්න තමයි මේ විදිහට හැදිලා තියෙන්නේ. මේ විදිහට කුසේ වැඩෙන දරුවා සම්පූර්ණයෙන්ම පෝෂණය වෙන්නේ ගර්භණී මවගෙන්. කියන්නේ මවගෙන් හම්බෙන පෝෂණයෙන් තමයි දරුවා සම්පූර්ණයෙන්ම පෝෂණය වෙන්නේ. ඒ වගේම මවගෙන් තමයි ඔක්සිජනුත් ගන්නෙ. ඉතින් ඔයාලා දන්නවා පුංචි බබාලගේ පෙකණි වැල තියෙනවා. මේ පෙකණි වැල හරහා මවගේ ගර්භාෂයේ තියෙන පැදෑමා කියන කොටසට මේ 7ක් වගේ කොටසක් තියෙනවා මවගේ ගර්භාෂයේ. මෙන්න මේ කොටසට අර පෙකණි වැල ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඉතින් මේ පෙකණි වැල හරහා තමයි යාට අවශ්‍ය ඔක්සිජන්, ඒ වගේම පෝෂක කොටස්, මේ දේවල් හැම දෙයක්ම ගන්න. ඒ හරහා දරුවා පෝෂණය වීම සිද්ධ වෙනවා. ඉතින් ගර්භණී මවට ලැබෙන පෝෂණය ගොඩාක් වැදගත් වෙනවා එයාගේ කුසේ ඉන්න දරුවා වර්ධනය වෙන්න. මොකද එයා බාහිරින් කිසිම දෙයක් ගන්න නැහැ. මව හරහා තමයි සම්පූර්ණයෙන්ම මේ දේවල් ලබා ගන්න. අනිත් එක තමයි දරුවගේ පෙනහළු හැම මේ දවස්වල හැදිලා තියෙන්නේ. නමුත් එයාගේ පෙනහළු වලින් එයා හුස්ම ගන්න නැහැ තාම. එයාගේ පෙනහළු වලින් හුස්ම ගන්න පටන් ගන්නෙ එයා මේ ලෝකෙට බිහි වෙලා පළවෙනියට මෙයා අඬනකොට. ඉතින් ඒක තමයි අර දරුවෙක් අඬනකොට, කියන්නේ පුංචි දරුවෙක් අඬනකොට දෙමව්පියෝ නැත්තම් කාර්ය මණ්ඩලයේ කට්ටිය සතුටු වෙන එකම අවස්ථාව විදිහට සැලකන්නේ මේ දරුවා බිහි වෙලා එයා අඬන පළවෙනි ඇඬිල්ල. ඉතින් ඒකෙන් කියන්නේ එයා නිරෝගී, ඒ වගේම එයා තනියෙන් එයා හුස්ම ගන්න පටන් ගත්තා කියන කාරණේ. මේ මුල් මාස 3ක කාලය තුල ස්කෑන් පරීක්ෂණ කීයක් කරන්න ඕනිද? සාමාන්‍යයෙන් අපහසුතාවක් නැත්තම් සාමාන්‍ය ගැටලුවක් නැති ගර්භණී මව්වරුන්ට සති 12 ලං වෙලා ස්කෑන් පරීක්ෂණයක් කරන එක තමයි ගොඩක්ම හොඳ. ඒක ස්කෑන් පරීක්ෂණයක් මේ මුල් මාස 3 කර ගැනීම ප්‍රමාණවත් ගැටලුවක් නැති කෙනෙක් නම්. හැබැයි ගැටලුවක් තියෙන කෙනෙක් නම්, ඒ කියන්නේ යටිබඩ ප්‍රදේශ වේදනාවක් වගේ ආවා නම්, ඒ වගේම රුධිර වාහනයක් වගේ සිද්ධ වුණා නම් ඔයා ඊට කලින් ස්කෑන් එකක් කරගත්තා කියලා ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි අපි ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එනවා මේ මුල් මාස 3ක කාලය තුල ගර්භණී මවකට ඇතිවෙන වෙනස්කම් සහ අපහසුතා, ඒවට කරන්න පුළුවන් සුළු ප්‍රතිකාර, මෙන්න මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් රැඳෙන්න දිගටම හෙල්ත් ප්ලස් අපේ channel එකත් එක්ක.